walas mama nenda walas nenda mama walas mama nenda walas nenda කවුරුද රණ්ඩු කරන්නේ නැන්මයි මාමයි රණ්ඩු කරන්නේ මොකටද රණ්ඩු කරන්නේ වැඩකට නැතිවලු ගා බැනගන්නේ වැඩකට නැතිවලු ගා බැනගන්නේ මාමා වලස් මාමා නැන්දා වලස් නැන්දා මාමා වලස් මාමා නැන්දා වලස් නැන්දා දෙන්නද මල්ලෝ රණ්ඩු කරන්නේ අහල පහල මැසිවිල් වට වෙන්නේ ගේ දොර දියුණු කඩා වැටෙන්නේ ගේ දොර දියුණු කඩා වැටෙන්නේ එනිසා සමගිව වැඩ කරපන්නේ එනිසා සමගිව වැඩ කරපන්නේ එනිසා සමගිව වැඩ කරපන්නේ මං ඔබේ මලයි ඔබ මගේ මලයි රම්බම් බම් මොකද්ද යෝධිය මට මේ දෙන වදේ අහගන්න මොකද්ද කියලා දෙන වදේ අර වදේ තනකොළ ඔක්කොම වැලිලා ඔහෙ පුටුට සින්දු කියනවා දැම්ම නැගිටලා ගිහින් වතුර දාන්නයි කිව්වේ ඒ වාචක්‍රේ හැටියට මං නිවාඩු අලුක්කුංග දවස පුතා සංගීත විභාගෙට ලෑස්ති වෙනවා ගිය පාරත් අතු ඉන්දියානු සංගීතයට සම්මාන මේ මහද ඒ වාචක්‍රේ නිවාඩු දවසට මට වැඩ දෙකක් නිදා ගැනීම නම් පරමං සුඛං අප්පා මොකද්ද මේ මල වදේ මැගී අර පයිප්පට පණ ඇවිත් මං යපන දුන්නේ මේක කාලේ කන වැඩක් බොහොම හොඳයි ඒ පාර මොකද මට දුක හිතුණා ඇඩ්ඩින් ඔයා මහන්සි වෙන හින්දා ගොඩාක්ම ඒ මොකද අපි හයි කරමු ඕටෝමැටික් පයිප් එකක් වත්තටම හොඳනේ ඕටෝමැටික් ඔව් හිතනවා පොඩ්ඩක් ගාන කොච්චරද 300ක් විතරයි ඒසුද මට බෑ වියදම් කරන්න 300ක් වතුර මලක් හයි කරනවාට මං ගේන්න බටයක් කඩෙන් ඒක මම්ම හදන්න සල්ලි ඉතුරුයි ඔක්කොම පුතා ඒ පියාණිනි මෙයාට අවිල මට උදව් කරන්න දෙන්නම් විටිවාකේ එක්මන්ට එනවා කොහොමද යා තාත්තට බර මෙන්න කුරතා දරුවට ගහන්න ඉතා පපුවන් නැතුවද ඕක අතහැරලා අඬුව ගේනවා උළු අබ්බෝ දැන් මෙතන ඉඳලා ඉවරයි ඇඩික් මෙහෙන්න මේක තරන් යන දිහාක යනවා දකින්න ඉස්සර ගන්න ඕන අයියෝ දයිවේ මෙතන මම හිරුනේ ඇයිද දෙවියනේ ඒත් සද්දයක් නෑ මැගී කන්තෝරුවේ අයිස් කාලා උදැල්ල අතර ගත්තාම තමයි තේරෙන්නේ වාට අමාරුව අපේ ඔක්කොම පයිප් එක එනවා මොඩයා ඇයි මේ පයිප් මඩේ යන්නේ ඇතුලේ මඩ හිරුණාම වතුර යන්නේ කොහමද සමාවෙන්න පියාණෙනි මක්කදන් දාන්න උදව් එපා මම්ම කරගන්නම් ඕ විනාසයි මෙහෙට එනවද මහත්තයා කොතනද මල් පයිප් එක හයි කරන්නේ ඕ අතන නෑ මෙතනින් කොහමද මගේ වැඩ ඔක්කොම
කියන්න අම්මට එන්න කියලා මෙහාට. මට සතුටුයි කියන්න දැන් මේ විවෘත කරන්න යන්නේ ඇඩ්වින්ගේ කෙටි කාලීන මල් පයිප්ප යෝජනා ක්‍රමයයි. ඔක්කොම පුතා විවෘත කිරීමට යතුරු දෙන්න මැඩම්ට. ස්තුතියි. දැන් මැගීතුමිය ඔබතුමිය ඔය යතුරින් මේ යෝජනා ක්‍රමය ආරම්භන්න. මොකක්ද අවුල වතුර නැත්තේ? මං කියන්නම් ඇඩ්ඩින්. මෙන්න වතුර බිල මාස ගානකට පස්සේ වතුර කපා දමන ලදී. දැන් ඔබතුමාට නව අදහසක් නැද්ද වතුර ලබා ගැනීමේ ක්‍රමයක් ගැන? දෙපතක් ආවා. රතුන්‍යානු සංගීතය තියෙනවා වෙහි වස්සන වන්නම තාත්තට ඒකට නටන්න කියලා අපි හොඳ දඩුවමක් දෙමු අපිට ගහනවනේ. නිර්මාණශීලී අදහසක්. දැන් හරි මහත්තයා. 42 වෙනි පිටුව නැටුම් පොතේ. මේ තියෙන වෙහි වස්සන වන්නම රතු ඉන්දියානු සංගීතේ. වතුර මල හැදුවා නම් වැස්සත් ගෑන්න ඕනේ. අපේ පුතා කිව්වා හැටියට ගගහ නටන්න වැහි වන්නම. වන්නම නටනවා තමයි. යා වැස්සේ යා දැන් වහිනවා. වැරදි පිටුව නේද පෙරලගෙන තියෙන්නේ ඇඩ්ඩි? යාව් කලුවර මට ඕනේ වැස්ස යාව් කලුවර වැස්ස ඕනේ. දන්නේ නැති සංගීත කලාට මට හොඳ දඩුවව.